මම සුපුන් විජයරත්න Endless Driven Software Solution Lead UX Designer. ඔක්කොම කලින් කියන්නේ මේ channel එකේ වීඩියෝ පබ්ලිෂ් කරන්න මම විතරක්ම නෙමෙයි. software designing and engineering වලට ඕනේ හැම දෙයක්ම ඔයාලට ඉස්සරහට මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. හරි. වැඩි විස්තර කතා කරන්නට අපි යමු වීඩියෝ එකට. මම කියවනේ මම UI UX designer කෙනෙක් කියලා. අපි UI designer කෙනෙක් කියන්නේ කවුද කියලා මුලින්ම බලමු. හරි. UI designer කරන්නේ user interface design කරන එක. ඒ කියන්නේ මොකක්ද product screen එක හරි web page එක හරි එහෙම නැත්නම් app එකක් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. මේ ඕනෙම දෙයක user interface එක. ඒ කියන්නේ user ට පේන ටික interactive විදියට look and feel වෙන විදියට ලස්සනට හදන්න UI designer. එතකොට මේ UI designer ගොඩක් කලාවට color theory, typography, design pattern and responsive design knowledge එක ඒත් එක්කම තව creative thinking සහ animation ගැන සාමාන්‍ය දැනුමක් තියාගන්න ඕනේ. එතකොට අපි බලමු කවුද මේ UX design කෙනෙක් කියන්නේ කියලා. UX design කෙනෙක් කියන්නේ user experience එක design කරන කෙනෙක්. එතකොට එයා දැනගන්න ඕනේ කොහොමද product එක වැඩ කරන්නේ කියලා. ඒත් එක්කම කොහොමද user කෙනෙක් මේ product එක හොඳටම experience කරන්නේ කියලා. මේ දේ website එකක් හරි වෙනත් ඕනේ product එකක් වෙන්න පුළුවන්. හරි. එතකොට UX designer කෙනෙක් දැනගන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. information architecture එක, තව කොහොමද user research එක කරන්නේ, කොහොමද analyze කරන්නේ දේවල්, ආයේ usability testing, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ඒ ඔක්කොම ගැන ඉස්සරහට කතා කරමු. මේ UI designer, UX designer දෙන්නම එක්කෙනෙක් වෙන අවස්ථාවක් තියෙනවා. හරි. අපි බලමු ඇයි මේ UX design important වෙන්නේ කියලා. UX design කියන්නේ user experience එකනේ ගොඩක් වෙලාවට. එතකොට මොකක් හරි වගේ වෙබ්සයිට් එකකට එන user කෙනෙක් ගොඩක් happy න වෙබ්සයිට් එක ගැන එක දිගටම user engagement හම්බෙන්න පුළුවන්. ඒක ඔයාගේ වෙබ්සයිට් එක success වෙන්න ගොඩක් බලපානවා. එතකොට UI එක බලපාන්නේ නැද්ද? බලපානවා. UI කියන්නේ UX වලම පුංචි කොටසක්. හරි. එහෙනම් මෙතන චූටි example දෙයක් තියලා තියෙනවා. Bad UX. Slow loading website with too many pop-ups. ඔයාට දැනට පස්සේ සමහර විට ඔයා දැකලා ඇති pop-ups ගොඩක් තියෙන වෙබ්සයිට්. වෙබ්සයිට් එක ඇතුළට ගියාම එහාට මෙහාට යන්නත් බෑ. notification එනවා, main notification එනවා. එතකොට good UX කියන්නේ මොකද්ද? seamless and clean interface එකක් තියෙන වෙබ්සයිට්. එතකොට ඔයාට මේ වෙබ්සයිට් එකෙන් knowledge එක හරි ඔක්කොම details හරි ගන්න ගොඩක් ලේසි වෙනවා. එතකොට ඒක ඔයාට ආයෙත් වෙබ්සයිට් එකට එන්න හේතුවක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ page එකේ තියෙන why Figma. හරි. මොකක්ද මේ Figma කියන්නේ? Figma කියන්නේ designing software එකක්. designing software එකක් කියන්නේ මොකක්ද? design software එකක් කියන්නේ මම හිතන්නේ UX කරන ගොඩක් අය Photoshop චුට්ටක් හරි පාවිච්චි කරලා ඇති. මේ වගේ පුංචි software එකක්. මේක ගොඩක් වෙලාවට run වෙන්නේ web browser එකෙමයි. දැන් නම් app එකකුත් තියෙනවා. හරි. මේකෙන් කරන්න පුළුවන් interactive prototypes, ඒ වගේම wireframes, ඒ වගේම mockups වගේ ගොඩක් දේවල් හදාගන්න. අපි එහෙනම් යමු Figma ගැන ඉගෙන ගන්න. හරි. මේ තියෙන්නේ Figma site එක. මේ site එකේ වань බලා ගන්න පුළුවන් ඇයි Figma පාවිච්චි කරන්න ඕනේ. Figma ගැන ගොඩක් දේවල්. මේ දේවල් දැනගන්න ඕන නම් ඔයාලත් මේ site එකට ඇවිල්ලා බලන්න. ඇත්තටම UX කරන හරි නැත්නම් software field එකේ ඉන්න ඕනෙම කෙනෙක්ට හැකියාව තියෙන ඕන වෙබ්සයිට් එකට ගිහින් ඒක කියවලා බලන්න. Figma කියන්නේ free software එකක්. ඔයාට මේ විදිහට ගිහිල්ලා Figma එකට log වෙලා Figma app එක download කරගන්න හරි. එහෙම නැත්නම් web browser එකේ ඉන්න designing කරන්න පුළුවන්. හරි. අපි යමු දැන් Figma interface එකට. මේ තියෙන Figma software එක. මම මේක දැනටමත් install කරලා තියෙනවා. මෙතන බොහොම ලේසි UI එකක් ඔයාලට පේන්න තියෙනවා. ඔයාට මේ draft කියන එකට ඇවිල්ලා draft කියන tab එකට ඇවිල්ලා මෙතනින් අලුතෙන් design file එකක් හදාගන්න පුළුවන්. අපි හදාගෙන බලමු. හරි. එතන click කරා විතරයි මෙන්න අලුතෙන්ම design file එකක් අපිට හැදිලා තියෙනවා. මේක වලට වම් පැත්තේ බලා ගන්න පුළුවන් action bars, file, edit, view මේ ඔක්කොම කියවලා බලන්න. අපි ඉස්සරහට මේ ඔක්කොම පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔයාගේ design file එකේ නම අපි මේ design file එකේ නම වෙනස් කරගමු. endless. හරි. design file එකේ නමත් හදාගත්තා. මේක එතකොට draft වල තියෙන free file එක.
මෙතන තියෙන pages ඊට පස්සේ layers මේ layers නම් page එකක් නම් දැන් බලාගන්න පුළුවන් මේ ප්ලස් ලකුණ ක්ලික් කරලා ඔයාලට අලුත් page එකක් හදාගන්න පුළුවන් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු දකුණු පැත්තේ තියෙනවා නායි designing tab එක ඒත් එක්ක වැදගත්ම දේවල් ටික තව පාටක් තියෙනවා මේ ඔක්කොම පාවිච්චි කරන්න අපි බලාගමු දැන් රිව්‍යු එකක් විතරක් බලාගන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මන්ටම හම්බෙමු